කොහොමද දැක්කේ කුකුල හඬන්නේ නේද කියලා? මම එතෙන්ද ගියා රෙදි ගන්න. කුකුල මොකද කිව්වේ? කිව්වද? ඔය දනංජය කියලා ඇහුවා. තවද කොහොමද හඬලන්න ගියා කියලා දැනගත්තේ? ඌ හඬලන්න ගියා. කොහොම කිව්වා? කොහොමද? ඈ? මූ දැන් කෑ ගහන්නේ නැහැ නේ එහෙම. එහෙම තමයි ඉක්කාවක් වෙන්නේ නේද? ඔන්න ඕක තමයි ඔය කියන කුකුල් ගොයියා. ගැන්සියම ඉන්නෝ. එක්කෙනෙක් කඩුවේද නේ මෙතන ඉන්නවා 6 දෙනෙක්. ඊට පස්සෙන් ඉන්න මුත්තාලුත් જાතිය ඩයල්ලයක්. ඒක කුකුල් පැටියෙක් නෙවෙයි ඈ. ඌ කලුකුම් පැටියෙක්.